අපි කවුරු හරි විදේශිකයෙක් හම්බුනොත් අපිට රටේ ණය ගෙවා ගන්න බැරි වුණා කියලා කියන්න ගාණ නම් කියන්න එපා. ලැජ්ජයි. ඩොලර් බිලියන 41ක් කියන්නේ ණයක්ද? ඩොලර් බිලියන 41ක් කියන්නේ ණයක්ද? Apple සමාගමේ අවුරුද්දේ ආදායම මම හිතන්නේ ඩොලර් බිලියන 160යි. මාස 3ක. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. අපිට ගෙවා ගන්න බැරි ණය ඩොලර් බිලියන 41යි. දැන් රාජපක්ෂ මහත්තයා සංවර්ධනයක් කරන්නේ නැහැ. කොහෙන් හරි ණයක් කරන් පාලමක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් පාරක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් ගොඩනැගිල්ලක් හදන එක සංවර්ධනය නෙවෙයි. ඒක අපේ ගමේ මුදලාලට කරන්නත් පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? චීනෙන් ණයක් දීලා ගොඩනැගිල්ලක් හදන්න කිව්වොත් මුදලාලිත් හදනවා. නායකේ ඕන ණය අරගෙන ගොඩනැගිලි හදන්න නෙවෙයි. නායකෙක් ඕන මොකටද? ආර්ථිකය හදලා ඒ ආර්ථිකය උඩට ගියාට පස්සේ ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට අරගෙන භාණ්ඩාගාරයේ සල්ලි දාලා පාරක් හැදුවනම් තමයි නායකයා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හතර අපේ ණය වෙලා තියෙන්නේ. ජපානයට ණය, ජෛක බැංකුවට ණය, චීනයට ණය, චීනේ බැංකුවලට ණය, ඇමරිකානු මිලේනියම් ෆන්ඩ් එකට ණය, කුවේට් අරමුදලට ණය, ලෝක බැංකුවට ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය, ආසියානු සංවර්ධන බැංකුවට ණය. මේ ලෝකයේ හතර අපේ ණය. හිඟන රටක් මතක තබා ගන්න. හිඟන රටක් මතක තබා ගන්න. ලංකාවේ පළමු වතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක්. අද අපි ණය ගන්න මතක තබා ගන්න. අද අපි ණය ගන්නේ 2040 දී අපිට ගෙවන්න පුළුවන්ද කියලා බලලා. එහෙනම් අද අපි ණයක් ගන්නේ 2035 දී 104 ඉක්මවනවද කියලා බලලා. 2040 දී 104 ඉක්මවනවද කියලා බලලා. ණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් එක වැඩ කරමින් තිබෙනවා.